ඩ්‍රීම් කන්ට්‍රි එක විසිට් කරන්න ආවා ස්විට්සර්ලන්ඩ්. ඉතින් ස්විට්සර්ලන්ඩ් කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් රටක්. ඔයාලා දන්න විදිහට. හැබැයි අපි නම් ටිකක් අඩු වේදමින් ආවේ. ඉතින් ඒ ටිප්ස් මොනවද කියලා මේ වීඩියෝ එකේ අන්තිමට මම කියන්නම්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ස්විට්සර්ලන්ඩ් ලස්සන බලන්න. හයි කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ ෆස්ට් ටයිම් ස්විට්සර්ලන්ඩ් විසිට් කරන කෙනෙක් දැනගන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලා අහලා තියෙනවා වගේම ස්විට්සර්ලන්ඩ් කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් කන්ට්‍රි එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ ස්විට්සර්ලන්ඩ් ට්‍රිප් එක අඩු යෙදමින් ප්ලෑන් කරගන්න කියලා. ඉතින් මේ විස්තර දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මතක් කරනවා වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් බලන ගමන් බලමු මොනවද මේ ටිප්ස් කියලා. ඉතින් පළවෙනි වැදගත් දේ තමයි ස්විට්සර්ලන්ඩ් වල accommodation එකක් book කරද්දී අනිවාර්යයෙන්ම kitchen එකක් තියෙන accommodation එකක් book කරන්න. ඉතින් ඔයාලගේ hotel එක හරි hostel එක හරි Airbnb එක හරි kitchen එකක් තියෙනවද කියලා බලන්න මුලින්ම book කරන්න කලින්. ස්විට්සර්ලන්ඩ් වලදී ඔයාලට ලොකු යෙදමක් යනවා කැම්බින් වලට. ඔයා යුරෝප් country එකක ඉඳලා travel කරත් ඔයාලට ඒක ලොකු මුදලක් වගේ දැනෙනවා. kitchen එකක් තියෙන තැනක ඔයාලා නැවතුනොත් ඔයාලට හැමදාම කැම්ප් පිටින් ගන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට හදා ගන්න පුළුවන්. ඒකෙන් ලොකු යෙදමක් අඩු කර ගන්න පුළුවන්. ළඟට මේන් සිටි එකක වගේ නැවතිනවට වඩා ළඟ තියෙන පොඩි ටවුන් එකක එහෙම නැත්නම් විලේජ් එකක වගේ නැවතුනොත් accommodation cost එක ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ස්විට්සර්ලන්ඩ් කියලා කියන්නේ ෂෙන්ගන් country එකක් වුණාට EU member state එකක් නෙවෙයි. ස්විට්සර්ලන්ඩ් යූස් කරන්නේ යුරෝ නෙවෙයි ස්විස් franc. ඊළඟට තව වැදගත් දෙයක් තමයි ස්විට්සර්ලන්ඩ් වල යූස් වෙන power outlets වෙනස් යුරෝප වලට වඩා ස්විට්සර්ලන්ඩ් වල යූස් කරන්නේ plug type J එක. ඉතින් සමහර හොස්ටල් වල යුරෝප් එකයි ස්විට්සර්ලන්ඩ් එකයි දෙකම තියෙනවා. ඒත් ඔයා කෝකට රෙඩි වෙලා යන එක හොඳයි. ස්විට්සර්ලන්ඩ් ප්ලග් ඇඩැප්ටර් එකකුත් අරගෙන යන්න. මොකද ඔයා ට්‍රැවල් කරන ගමන් ඇතුලේ තියෙන ගමක ෂොප් එකකින් මේක ගන්න ගියොත් ඔයාට හොයාගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලොකු ගාණක් ගෙවන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා eBay එකෙන් වගේ කලින් ඕඩර් කරලා රෙඩි වෙන එක හොඳයි. අපි ස්විට්සර්ලන්ඩ් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අපේ හොටෙල් එකට යන ගමන් ලස්සන ට්‍රේන් ස්ටේෂන් එකක් දැකලා මගින් බැස්සා. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන view එක. මේ පැත්තෙන් ලේක් එක තියෙනවා. අර පැත්තෙන් කඳුත් එක්ක ලස්සනට ගෙවල් ටික තියෙනවා. රේල්වේ ස්ටේෂන් එකේ මැදින් කන්දක් වගේ මැදින් තමයි ට්‍රේන් එක එන්නේ. ඊළඟට ස්විට්සර්ලන්ඩ් වල ට්‍රාන්ස්පෝර්ටේෂන් සුපර් එක්ස්පෙන්සිව්. යුරෝප් වල ට්‍රැවල් කරපු අනිත් හැම රටකටම වඩා කොස්ට් එක ගොඩක් වැඩි. ඉතින් ඔයාලට කොස්ට් එක අඩු කරගන්න ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඉතින් ස්විස් ට්‍රැවල් පාස් එක එහෙම නැත්නම් ස්විස් හාෆ් එයාර් පාස් එක වගේ තව රීජනල් පාසස් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලා ඉන්න දවස් ගානට අදාළ වෙන විදිහට ඔයාලට තමන්ගේ ට්‍රිප් එකට හරියන පාස් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි මේ කිව්ව පාසස් දෙකෙන් එකක්වත් නෙමෙයි ගත්තේ. අපි ගත්තේ ඉන්ටර්රේල් පාස් එක. ඉතින් අපිට යුරෝප් වලම ට්‍රැවල් කරන්න පුළුවන් මේ රේල් පාස් එකෙන්. අපිට මේ රේල් පාස් එක තිබුණ නිසා අපි දකින් ලස්සන හැම ස්ටේෂන් එකකින් බහැලා ලස්සන බලලා ඊළඟ ට්‍රේන් එක ගත්තා. ඒ වගේම තමයි අපිට ප්‍රී බෝට් රයිඩ් එකකුත් හම්බුණා මේ ඉන්ටර්රේල් පාස් එකෙන්. ඉන්ටර්රේල් පාස් එකේ වැඩි විස්තර ඊළඟ වීඩියෝ එකකින් අරගෙන අපි යමු ඊළඟ ටිප් එකට. ඉතින් ඔයාලා දන්නවා වගේම ස්විට්සර්ලන්ඩ් වල තියෙන ට්‍රේන් සර්විස් එක ලෝකේ තියෙන හොඳම ට්‍රේන් සර්විස් වලින් එකක්. ඉතින් මේ ට්‍රේන් වල සීනික් ට්‍රේන් රයිඩ්ස් තියෙනවා. ඉතින් මේ සමහර ඒවා ගොඩක් ලොකු ගාණක් වෙනවා බුක් කරලා යන්න ඕනේ. ඉතින් හැබැයි රීජනල් ට්‍රේන් වලත් මේ සීනික් රයිඩ් එක ගන්න පුළුවන් සමහර ට්‍රේන්ස් තියෙනවා. ඉතින් මේ අපි ඒ වගේ ට්‍රේන් එකක යන ගමන් ගත්ත වීඩියෝස් මේ තියෙන්නේ. Rünig, Hasliberg, Meiringen, Interlaken, Ost. There is a dining car situated in the middle of the train. The dining car team is looking forward to serving you.
ඉතින් කලින් කියන්න බැරුණා ස්විට්සර්ලන්ඩ් වල ග්‍රොසරි shopping වලට ලාභම සුපර් මාකට්ස් දෙක Aldi එකයි Lidl එකයි. ඉතින් මේ දෙක හොයාගන්න නැත්නම් Coop කියලා තව සුපර් මාකට් එකක් තියෙනවා. ඒක නම් හැම ටවුන් එකකම හැම විලේජ් එකකම වගේ තියෙනවා. හැබැයි මේක ටිකක් එක්ස්පෙන්සිව්. ඒ වුණාට එයාලගේ ඕන් බ්‍රෑන්ඩ්ස් ප්‍රයිස් එක අඩුයි Coop එකෙත්. ඉතින් ඊට අමතරව Coop එකේ ready to eat corner එකනොත් ඔයාලට breakfast එක වගේ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යෙන් කෑෂ් අරගෙන යන්න. මොකද සමහර shops තියෙනවා පොඩි coffee shops වගේ franc 5කට වගේ අඩුවෙන් මොන හරි ගන්නවා නම් ඒගොල්ලෝ card payment accept කරන්නේ නැහැ. ඊට අමතරව සමහර toilets වලට pay කරන්න පුළුවන් coins වලින් විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කෑෂ් අරගෙන යන්න. coins ටිකුත් අරගෙන යන්න. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි ඔයාලා Swiss Alps වල මොන හරි activities කරන්න යනවා නම් ඒ ඒරියා එකට අදාළ webcam search කරලා බලන්න කොහොමද වෙද එක කියලා. මොකද උඩට ගිහිල්ලා බලද්දි view එක cover වෙලා තිබුණොත් අපරාධේ. ඒ නිසා යන්න කලින් webcam search කරලා බලන එක හොඳයි. ඒක කරන්න පුළුවන් online. ඉතින් මේ තියෙන අපි ඉන්ටර්ලේකන් වලට යනකොට ට්‍රේන් එකේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් අපි එදා ගමන යද්දී ඉන්ජිනියරින් වර්ක් එකක් නිසා රේල් පාරේ කොටස් හලා තිබුණේ. ඉතින් අපිට රිප්ලේස්මන්ට් බස් එකක් දාලා තිබ්බා ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා අපි බස් එකකිනුත් ගිහිල්ලා තමයි ඉන්ටර්ලේකන් වලට ගියේ. ඉතින් ඔය ස්විට්සර්ලන්ඩ් යන්න හිතාගෙන ඉන්නවා නම් දිගටම අපේ වීඩියෝස් බලන්න. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි යනවා ලෝකේ තියෙන ලස්සනම ගමට ලවුඩබ්රුනන්. ඉතින් ඒ ගමේ ලස්සන බලන්න විතරක්ම නෙවෙයි අපි නැවතුනේ කොහෙද, අපි නැවතුන තැන හොඳයිද ඔයාලට travel කරනකොට නවතින්න, ඉන්ටර්රේල් පාස් එක නිසා අපේ cost එක කොච්චර අඩු වුණාද, ඒ වගේම අපිට හම්බුන ප්‍රී බෝට් ටුවර් එක මොකක්ද, මේ වගේ හැම විස්තරයක්ම බලා ගන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න කියලා මතක් කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.